හෙලෝ ප්‍රන්ස් කොහොමද ඔයාලට ගොඩ දෙනෙක් මගෙන් අහනවා කලව් කම්පිටිං ඉගෙන ගන්න පටන් ගන්න කොහොමද සහ ඒවට තියෙන ෆ්‍රී සර්ටිෆිකේෂන් මොනවද කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ Oracle Cloud Certification එක ෆ්‍රී ගන්න කොහොමද කියලා. එහෙම නැත්නම් OCI Foundation Associate exam එක ෆ්‍රී attempt කරන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. මුලින්ම ඔයා Oracle University web page එකට එන්න ඕනේ. මම link එක description එකේ දාලා තියන්නම්. ඒ link එකෙන් උනත් ඔයාලට මෙතෙන්ට එන්න පුළුවන්. ඔයාලට මෙතෙන්ට ආවට පස්සේ මුලින්ම කරන්න තියෙන account creation එක. ඔයාගේ Gmail එක හරි වෙනත් email එකක් හරි use කරලා මෙතනදී ඔයාලට profile එක create කරගන්න ඕනේ. simple account creation එකක් තමයි තියෙන්නේ. හරි මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් earn associate certification කියලා පොඩි section එකක් තියෙනවා. මේ section එකේ exam එකේ මොන වගේ ටයිප් එක ෆෝමැට් එක තියෙනවා ඩියුරේෂන් එක තියෙනවා සහ questions කීයක් තියෙනවද ඕවගේ දේවල් ටිකක් විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. මෙතනදී MCQ exam එකක් තමයි තියෙන්නේ. එතකොට පැයක් වගේ කාලයක් තියෙන ඩියුරේෂන් එක විදිහට සහ 100න් 65ක් හෝ 65ට වැඩියෙන් ලකුණු ගන්න ඕනේ මේ exam එක පාස් වෙන්න. හරි ඊට පොඩ්ඩක් පල්ලෙහාට ආවට පස්සේ prepare to pass exam කියලා exam number එක තියෙනවා 1G0108525 කියලා කෝඩින් මොඩියුල් නම්බර් එකක් එක තියෙනවා. එතකොට ඊට පස්සේ තියෙනවා සෙක්ෂන් ටිකක් කොහොමද මේ ට්‍රේනින් එකට ගිහිල්ලා මේ එක්සෑම් එකට ෆේස් කරන්න කියලා. අපි බලමු මේ එක්සෑම් එකෙන් කවර් වෙන ටොපික්ස් මොනවද කියලා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් review exam topics කියන සෙක්ෂන් එක යටතේ පොඩි ටේබල් එකක් තියෙනවා. එතන getting started with OCI, core OCI services, security services, governance and administration කියලා පාර්ට් වලට මේ එක්සෑම් එක කැඩෙනවා. එතකොට මේ කැඩෙන සෙක්ෂන් යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් සබ් ටොපික් ටිකක් මේ විදිහට OCI services වල මොනවද තියෙන්නේ, security services වල මොනවද තියෙන්නේ, governance වල මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ සහ exam එකට බලා ගන්න තියෙන්නේ කියලා මෙතනදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ register වෙලා exam එක complete කරන්න තමයි තියෙන්නේ. ඔයාලට ඊට පල්ලෙහාට ගියාට පස්සෙත් අපිට හම්බ වෙන badge එක වගේ දේවල් credential එක බලා ගන්න පුළුවන් සහ තවත් පොඩි විස්තර ටිකක් resources වගේ දේවල් ටිකක් exam එකේ page එකේ බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ exam එකට register වෙන්නේ කියලා ඉස්සරහට ගිහිල්ලා. මෙතන register button එක click කරාට පස්සේ අපිව වෙනම page එකකට direct වෙනවා. ඒ page එකේදී අපිට බලා ගන්න පුළුවන් my learn කියන part එකත් එක my learn කියන section එකේ තමයි අපි ඉන්නේ Oracle University page එකේ. එතකොට මෙතනින් තියෙනවා new to Oracle Cloud කියලා මෙතන පොඩි section වගේ එහෙම නැත්නම් courses පෙන්වනවා. මෙතන free කියලා තියෙන courses වල සමහරට certification එකක් නැති වෙන්න පුළුවන් course එක විතරක් තියෙන. මෙතන certification කියලා තියෙන ඒවා තමයි ඔය certify වෙන්න පුළුවන් certification එකක් තියෙන්නේ. එතකොට අපි මෙතනදී become an OCI Foundation Associate මෙතන 2025 කියලා තියෙන්නේ. ඒ වුණාට ඒක renew වෙනවා කියලා තියෙනවා 2026 27 විදියට ඉස්සරහට renew වෙනවා කියලා තියෙනවා. සමහර ගොඩක් community වල මම ඒක දැක්කා. මෙතන අපි OCI Foundation Associate කියන certification එක click කරාට පස්සේ මෙතන learning path එකට අපිව direct වෙනවා. එතනදී අපිට බලා ගන්න පුළුවන් අපිට exam එකේදී කරන්න තියෙන දේවල් සහ ඉගෙන ගන්න තියෙන මොනවද module කියලා. එතකොට your goal fast certification exam. මෙතනදී මේ Oracle Cloud Infrastructure Foundation එතකොට මේ විදිහට lab sessions තියෙනවා. ඊට පස්සේ තව module එකක් තියෙනවා. Prepare for OCI Foundation Associate කියලා වෙන module එකක් තියෙනවා පොඩි instruction වගේ. ඒ විදිහට practice exam එකක් තියෙනවා සහ මෙතනදී exam එක අපිට English වලින් වගේම තවත් Brazilian language එකෙන් සහ Spanish වලින් ගන්න පුළුවන්. අපි English එක තමයි උඩම තියෙන්නේ. අපි ඒකට තෝරන්න ඕනේ ඒ certification එක. එතන exam එකට get start button එක click කරාට පස්සේ ඔයාට ආපහු register වෙන්න. එහෙම නැත්නම් sign in වෙන්න එනවා pop up message එකක් විදියට. එතනදී ආපහු මේ exam එකට sign in වෙන්න ඕනේ. sign in වුණාට පස්සෙත් ඒ page එකට තමයි direct වෙන්නේ. ඒ නිසා ඊටු ටික ඉස්සරහට යන්න නම් අපි මෙතනදී sign in වෙලා ඉන්න ඕනේ.
සයින් ඉන් වුණාට පස්සෙත් අපි ආපහු ඒ page එකටමයි එන්නේ. එතකොට ආපහු අපිට මුලින් ඉඳන් බලාගෙන යන්න පුළුවන් අර විස්තර ටික ඕනනම් සහ මොඩියුල් ටික මොනවද කියලා. මේ page එකේ යටට ගියාට පස්සේ ආපහු අපි අර English certification එක එහෙම නැත්නම් language එක English තියෙන OCI Foundation Associate certification එක ඉස්සරහා get start button එක click කරන්න ඕනේ. එතන click කරාට පස්සේ ඔයාලට මේ වගේ view එකක් මේ වගේ window එකක් තමයි එන්නේ. Foundation Associate කියලා මේ විදිහට බලා ගන්න පුළුවන් සහ MCQ duration එක විනාඩි 60යි. එතකොට Oracle cert view වලින් තමයි අපිට report එක කියන්නේ score වෙන්නේ. සහ check into the exam කියලා section එකක් තියෙනවා පොඩි පාත් එකක්. ඒකෙදි check system requirement කියලා මේකට use Google Chrome හරි Edge එක හරි use කරන්න ඕනේ. එතකොට cache clear කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ එයාලගේ extension එකක් දාගන්නත් තියෙනවා. මොකද මේක online proctored exam එකක්. එතකොට ඒ අපි වෙන browser වලට යනවාද වෙන page වලට යනවාද කියලා බලන්න. එයාලගේ extension එක මේ Google Chrome හරි Edge එකට හරි අපි install කරගන්න ඕනේ. මෙතනදී තව VPN disconnect කරන්න කියලා තියෙනවා. webcam එක on කරන්න කියනවා. ඒ කියන්නේ online proctored මේ exam එක එයාලා බලන් ඉන්නවා අපි exam එක කරන දිහා. සහ එයාලට අර ID එකක් issue කරපේ. ඒ කියන්නේ English ID එක driving license එකක් හරි ID එකක් හරි අපේ නම හරියට පෙන්වන්න ඕනේ. එතකොට match වෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම register වෙනකොට දාපු නමයි දැන් ID එකේ තියෙන නමයි match වෙන්න ඕනේ. එතකොට I am ready කියලා මෙතන tick එකක් දාලා අපිට check in වෙන්න පුළුවන්. මම check in වෙන්නේ නැහැ. මම තාම exam එකට ready නැති නිසා ඔයාලට මේ විදියට ගිහිල්ලා exam එක ලියන්න තියෙන්නේ. after the exam කියලා මෙතනදී තව section එකක් තියෙනවා. එතනදී තියෙන්නේ අර අපි install කරපු extension එක remove කරගන්න එක. නිකන් normally uninstall කරලා දාන්න විතරයි තියෙන්නේ. ඔයාලට මේ exam එක කරාට පස්සේ ආපහු මුළු page එකට ගිහිල්ලා එහෙම නැත්නම් ඔයාගේ අර register වෙච්ච mail එකට ඔයාගේ credential එක ආවේ නැත්නම් මේ page එකෙන් මෙතන earn your credential වලට claim my badge කියන option එක යටතේ ගිහිල්ලා click කරලා ඔයාගේ credential එක earn කරගන්න පුළුවන්. එහෙම කරන්න ඕනේ ඔයාගේ Gmail එකට හරි එහෙම නැත්නම් ඔයා register වෙනකොට දුන්න mail address එකට ඔයා exam එක pass වුණාට පස්සේ ඔයාට pass කියලා credential එක ආවේ නැත්නම් විතරයි. ඔයත් අදම මේ exam එකට register වෙලා Oracle University එකේ තියෙන මේ exam එක අනිවාර්යයෙන්ම pass වෙන්න කරන්න. මොකද මේකෙදි ඉගෙන ගන්න ඕනේ දේවල්, ඒ කියන්නේ ඉගෙන ගන්න module සහ exam එකේ මොන වගේ දේවල් දාන්නේ කියලා සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඔයාලට එතකොට තනියම self learn කරලා මේ exam එක pass වෙන එක ගොඩක් අමාරු වෙන්නේ නැහැ. Azure වල තියෙන Microsoft Learn වල තියෙන learning material වගේම ඒකෙදිත් තියෙනවා මේ විදිහට module වල මොනවද දෙන්නේ 100ට ගන්න කොච්චරක් එනවද කියලා. මේ Oracle certification එකෙත් ඒ විදිහටම ඔයාලට මෙතනදී Oracle University page එකෙන් බලා ගන්න පුළුවන් මොනවද එන module සහ මොන වගේ දේවල් දවා පාඩම් කරන්න ඕනේ කියලා. ඒ හැම විස්තරයක්ම මේ page එකේ තියෙනවා. ඒ නිසා ඔයාලට මේ exam එක pass වෙන්න පුළුවන් ලේසියෙන්ම දැම්ම try කරලා බලන්න. ඒ වගේම cloud certification එකක් ගන්න free කරන්න බලාපොරොත්තු වෙන කවුරු හරි ඉන්නවා නම් යාළුවෙක් ඉන්නවා නම් ඔයාගේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න like කරන්න. ඒ වගේම channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ channel එක වගේම මගේ අලුත් channel එක TR Tech channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.